යාළුවනේ මේ තියෙන්නේ අපි කලින් වීඩියෝ එකේ කතා කළා වගේ ගැඩවිල බෝධීන් වහන්සේ ගැන තියෙන දෙවනි වීඩියෝ එක. ඒ වගේම ඔයාලට කියන්න ඕනේ මෙතන රජ කාලේ බණ්ඩාරගම ප්‍රාදේශීය රජ කෙනෙක් විදිහට ඉඳපු රයිගම් බණ්ඩාරජුරු නාන්න ආපු තැන කියලා තමයි මෙතන ගමේ සමහර මිනිස්සු පිළිගන්න ගොඩක් දුරට ජනප්‍රවාදයෙන් ඉන්නේ. හැබැයි ඒ තැන කියලා අනුමාන කරන්න පුළුවන් තැනක් මෙතන තියෙනවා. මම ඔයාලට වීඩියෝ එකේ ඉස්සරහට ඒක පෙන්නන්නම්. ඒ වගේම මේ කිඳල්පිටිය ගම ගැන ලියවිච්ච පොතක් තියෙනවා ගමකම හිම කියලා. ඒ පොතේ ගොඩක් විස්තර තියෙනවා. ඒ ගැන විස්තර කරලා ඔයාලට බලන්න පුළුවන්. ඉස්සරහට අපි ඒ තැන පෙන්නන්නම්. ඒ වගේම මේ ඔයාලට දකින්න ලැබෙන නුග ගහත් අර මෙතන තිබුණ කලින් පැරණිම බෝධීන් වහන්සේ සමාන ඒ වගේ කාලේ වකවානුවක් තරම් ඉතිහාසයක් තියෙන තැනක්. ඒ වගේම අදටත් ගමේ මිනිස්සු ගොඩක් පුද පූජා දෙවියන්ට බාරහාර ඒ වගේ අවස්ථාවලදී මේ නුග ගහ පාවිච්චි කරනවා. තවදුරටත් ඔයාලට විස්තර කරොත් මේ නුග ගහ සම්බන්ධත් ගොඩක් ජනප්‍රවාද තියෙනවා. ගොඩක් ග්‍රහපල වලට එහෙම බෝධි පූජා තියලා ඉවර වෙලා අර කිරිපත් ආහාර පූජා වලට වගේ මේ නුග ගහ පාවිච්චි කරනවා. ඊට අමතරව ගම්බාර දෙවියන්ට ගම් වලට මේ තැන් වලට අධිපති දෙවියන්ට පුද පූජා තියන්නත් මේ නුග ගහ ආශ්‍රිත ප්‍රදේශ පාවිච්චි කරනවා. ඒ වගේම ඔයාලට ඉස්සරහට දකින්න පුළුවන් අර මම කියපු රයිගම් බණ්ඩාරජුරුව සම්බන්ධ ජනප්‍රවාදයේත් එක්කම බැඳලා තියෙන මේ දේවාලය. පැරණි දේවාලේ බෝධි වෘක්ෂ දේවාලය කියලා තමයි කියන්නේ. අපි ගිහිල්ලා බලමුකෝ ඔයාලට පෙනේ. මේකත් අර පැරණි බෝධීන් වහන්සේ තරමටම ඒහා සමාන කාලයේදීම ඉදි වුණ තැනක්. බෝධි වෘක්ෂ දේවාලය කියලා තමයි මේ නම ඔයාලට පේනවා ඇති. ගොඩක්ම පැරණි තැනක්. මේ නිදාන සම්බන්ධ ජනප්‍රවාදයකුත් මෙතන තියෙනවා. රයිගම් බණ්ඩාරජුරුව නාන්න ආපු නිසා රාජාභරණ සම්බන්ධ කරගෙන මෙතන නිදානයක් සම්බන්ධ කියලා ජනප්‍රවාදයක් තමයි තියෙන්නේ. ගොඩක් ගමේ මිනිස්සු විශ්වාස කරනවා. සාමාන්‍යයෙන් මෑත කාලේ වගේම කලිනුත් ඒ නිදාන සම්බන්ධ තොරතුරු අරගෙන ගොඩක් අය මෙතන මේ තැන විනාශයට පත් කරන්න ගත්ත උත්සාහයන් තිබුණා. ඒව හැබැයි ඔක්කොම ව්‍යර්ථ වෙලා ගියා. මේ තියෙන්නේ ගැමියෝ ගෙවල් වල තියෙන පිළිම දෙවියන්ගේ පිළිම වගේම මෙතනටම ආවේනික වෙච්ච පරණ අඳපු බිතුසිතුවමක් වගේ තියෙනවා. මේ කතරගම දෙවියන්ගේ පිළිමයක්. රූපයක් වගේ බිත්තිය තමයි අඹලා තියෙන්නේ. මේ තියෙන්නේ ඒ පිළිමේ. ඔයාලට දකින්න ලැබෙන අර මම කලින් කිව්වා වගේ අර රජ පුරාවෘත්තයත් එක්ක සම්බන්ධ නිදානයේදී සුදු නාගයෙක් මෙතන ආරක්ෂා කරනවා කියලා තියෙනවා. ඒ තුඹස තියෙන්නේත් මේ දේවාලය ඇතුලේ. අදටත් දකින්න පුළුවන්. ඒ වගේම වෙන දේවතාවුන් වහන්සේලාගේ පිළිම සාමාන්‍යයෙන් ගොඩක් අප්‍රසිද්ධ දෙවියන්ගේ පිළිමත් මෙතන තියෙනවා. ගෙනහල්ලා මිනිස්සු පුද පූජා කරන මේ දකින්න තියෙන ඔයාලට ඒවා පේන්න තියෙන යාළුවනේ අර මම කියපු රයිගම් බණ්ඩාරජුරුව නාන්න ආපු තැන කියලා විශ්වාස කරන තැන. දැන් වෙනකොට වල් බිහි වෙලා වෙලත් එක්ක විනාශයටපත් වෙලා තියෙන්නේ. ඒ තැන තමයි දැනට අනුමාන කරන්නේ ඒ රජුරුව නාන්න පාවිච්චි කරපු තැන කියලා. මේ වලට පේන්න තියෙන්නේ ඒ තැන. නාන්න ආපු තැන කියලා ඒ රජවරු සම්බන්ධව තියෙන ජනප්‍රවාදයෙන් එන තැන. මේ ඒ වගේම මේ ලිඳ ගොඩක් පරණයි. දැන් වෙනකොට භාවිතයට ගන්නේ නැහැ. ඒ කියන්නේ වෙල ආශ්‍රිත නිසා කිවුල් වතුර ලිඳට මේ කාන්දු වෙලා තියෙන නිසා පාවිච්චියට ගන්න බෑ. මේ පේන්නේ අර නාබෝධිය සම්බන්ධව මම කලින් කිව්වා වගේ අටවිසි බුදුරජාණන් වහන්සේලාට සම්බන්ධ වෙන ශාක වලින් නිරූපණය කරලා තියෙන වටපිටාවම හදලා තියෙන මේ වගේ ශාක භාවිතා කරලා. ගොඩක් අදටත් හොයාගන්න බැරි සමහර තැන් වලින් ගොඩක් මහන්සි වෙලා මිනිස්සු කෙනහල්ලා රෝපණය කරපු ශාක තමයි තියෙන්නේ අටවිසි බුදුරජාණන් වහන්සේලාට සම්බන්ධ බෝධීන් වහන්සේලා. මේ දිගටම සාමාන්‍යයෙන් වට ප්‍රමාණයම තියෙනවා. ඒ වගේ ශාක ගොඩක් සමහර නම් පවා ප්‍රසිද්ධ නැති නම් වලින් තියෙන ශාක පවා රෝපණය වෙලා තියෙනවා. ඉතින් යාළුවනේ අපි ඉස්සරහටත් මේ වගේ ගොඩක් අපේ ගමේ වගේම වෙනත් ගම්වල මේ ආශ්‍රිත ප්‍රදේශවල තියෙන රජ පුරාවෘත්ත වලට සම්බන්ධ ගොඩක් ලස්සන තැන් ගැන හොයන්න ඔයාලට දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වීඩියෝ බලන්න ඔයාලා අපිව subscribe කරලා තියාගන්න. ඊට අමතරව අපේ ගමටම ආවේනික වෙච්ච දේවල් ගැන වගාවන් ගැන ඒ වගේ තොරතුරුත් ඔයාලත් එක්ක බෙදා ගන්නම්. එහෙනම් හැමෝටම පරිස්සමින් ඉන්න. බුදු සරණයි.